අපගේ මේ වැඩසටහන රටේ පවත්නා ලස්සන ජීවිතයක් පොසත් රටක් කියන ප්‍රධාන තේමාව මුල් කරගනිමින් අපි පුනරුත්ථාපන කාර්යාංශයේ හැටියට විශේෂ අධ්‍යයනයක් කරලා සංයුක්ත සැලැස්මක් හැදුවා අවුරුදු 5කට. ඒකේ සැලැස්මේ තිබිච්ච ප්‍රධාන කාර්යයන් කීපයක් තමයි අපි මේ වැඩමුළු හරහා සිද්ධ කරන්නේ. අපේ ප්‍රධාන බලාපොරොත්තුව මේ වැඩමුළුව පැවැත්වීමේ කරුණු 3ක් යටතේ තිබෙනවා. පළවෙනි එක තමයි පුනරුත්ථාපන කාර්යාංශය කියන මේ ප්‍රධාන ආයතනය කුමක් වටා ගොඩ නැගිලා තියනවද? අපිට අපේ රටට කොයි විදියට මේ කාර්යාංශය හරහා සේවයක් කරන්න පුළුවන්ද කියන එක. අනිත් එක තමයි අපගේ පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළිබඳ යම් අදහසක් ඉදිරිපත් කිරීමත් ඒ වගේම මේම උපදේශන සංචිතයේ ගොඩනැගීමෙන් අපි බලාපොරොත්තු වන්නේ කුමක්ද කියන එකත් පිළිබඳ ප්‍රධාන කරුණු කීපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නා මේ මත්ද්‍රව්‍ය උවදුර කියන එක අපි හොඳට දැන් අඳුරන දෙයක්. පහුගිය දශකයක කාලයක පුරාවට මේ මත්ද්‍රව්‍ය උවදුර අතිශය නරක ලෙස අපේ රට පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒකේ මූලික අදහස් ටිකක් කිව්වොත් කොළඹ ගම්පහ ප්‍රධාන වශයෙන්ම වැඩි ජනගහනයක් පෙන්눔 කරන නිසාමත් වගේම මේ කුඩු මත්ද්‍රව්‍ය විස මත්ද්‍රව්‍ය ඔය කියන ඕනෑම විදියක අපි හිතන සහ සරලව අපි හඳුන්වන කුඩු අයිස් හෙරෝයින් ගංජා කියන මේ ඕනම එකක් පාවිච්චි කරන අයගේ ප්‍රමාණය අඩු වැඩි වශයෙන් අපිට දකින්න පුළුවන්. අපේ ගම් 14000කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. අපි ඔබ හැමෝටම අත්දැකීම් තියෙනවා. අපේ ගමේ කුඩු බොන්නේ කවුද? කුඩු විකුණන්නේ කවුද? බෙදා හරින්නේ කවුද? යනාදි වශයෙන් අඩු වැඩි වශයෙන් අපි ඔක්කොටම හොඳ අවබෝධයක් තිබෙනවා. ඉතින් මේකත් එක්ක සෑම දිස්ත්‍රික්කමත් මේක ප්‍රචාරය වෙලා තියෙනවා. ඔබට අත්දැකීම් තියෙනවා පොළොන්නරුවේ දෙඹුලාගල වගේ ප්‍රදේශ වගේම අනිකුත් සියලු ප්‍රදේශවල මේ දිස්ත්‍රික්කයේ පුරාම මේක ඊටාම නරක ලෙස ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒකේ සාධක දිහා බැලුවම පේන දෙයක් තමයි බන්ධනාගාර නිලධාරිවරු හොඳටම දන්නවා බන්ධනාගාරයට එන අයගෙන් 65ක් 70ක් විතර ප්‍රමාණයක්ම අඩු අධ්‍යාපනය ලබන අය. ඒගොල්ලන් අපි ප්‍රතිපත්ති සම්පාදනයේදී මේ රට හදන ප්‍රතිපත්ති සම්පාදනයේදී අපි ඍජුව මැදිහත් වෙච්ච අය නිසා අපි අධ්‍යයනය කරලා තියෙනවා මේ බන්ධනාගාර වලට එන අය වැඩිපුරම ඉගෙනගෙන තිබුණේ O level දක්වා විතරයි. ඊට මෙහායින් ඒ කියන්නේ ඉගෙනගත්තු නැති අය පන්ති 2ට 3ට 4ට 5ට කියපු අය 7න් 8න් ඉවත් වෙච්ච අය තමයි වැඩිපුර ඉන්නේ. එතකොට මේකේ ප්‍රධානම සාධකයක් විදිහට අපි දැකලා තියෙනවා නුගත්කම කියන එක. ඊටාම සීමිත ප්‍රමාණයක් හොඳට ඉගෙනගත්තු වංචාකාරය අපරාධකාරය ඉන්නවා ඒවා අපි දන්නවා. ඉතින් ඒක සීමිත ප්‍රමාණයක් ගැඹුර වැඩි අපරාධයේ ස්වභාවයත් වැඩි. මේ නෝගත් මිනිස්සු අපරාධ වලට යොමු වුණාම තියෙන ප්‍රශ්නේ තමයි වැඩිපුරම ඒ ප්‍රශ්නේ භුක්ති විඳින්න සිද්ධ වෙන්නේ ඒ පුද්ගලයාට සහ ඒ පවුලේ අයට ඒ ගමේ අයට. ඉතින් ඒ නිසා ඒ වගේ ස්වභාවයක් මේ නෝගත්කමත් එක්ක මේක බැඳිලා තියෙනවා මේ ළමයි වැඩිපුර කුඩු බොන එක සම්බන්ධයෙන්. අනිත් එක තමයි මේගොල්ලන්ගේ පවුලේ අනාරක්ෂිතභාවයකුත් තියෙනවා මේ ළමයිගේ. මේ පවුල් බිඳුණු පවුල් වල ළමයි අම්මා තාත්තා නැහැ. එක්ක අම්මා තාත්තා වෙන් වෙලා ගිහිල්ලා අම්මලා තාත්තලා රස්සාවල් වලට පිට රට ගිහිල්ලා දැන් අපි ගත්තොත් එහෙම අපේ පවුල් වලින් 125%ක්ම අම්මා එක්ක විතරයි ඉන්නේ. තාත්තා අම්මා වෙන් වෙලා තියෙන්නේ. මේ ෆීමේල් හෙඩඩ් ෆැමිලි තමයි 125%ක්ම තියෙන්නේ. අම්මා තමයි කොහොම හරි බලාගන්නේ. සමහර වෙලාවට යුද්ධෙන් මැරිලා වෙන්න පුළුවන්, බන්ධනාගාර වෙලා හිර වෙලා ඉන්නේ තාත්තලා වෙන්න පුළුවන්, දාලා ගිහිල්ලා ඔය ප්‍රශ්න තියෙනවා. එතකොට මේ රැකවරණය පිළිබඳ ප්‍රශ්නෙත් මේ පවුල් අතර තියෙන එකක්. දැන් ඔයගොල්ලෝ ශේෂ්ත්‍ර නිලධාරීන් වශයෙන් සහ මිනිස්සු එක්ක කටයුතු කරන අය වශයෙන් මේවා හොඳට දන්නවා. අපි මේවා ඉලක්ක කරලා තියෙනවා. අපි මේ කණ්ඩායම ඉලක්ක කරා වගේම මේක ජාත්‍යන්තර වෙළඳාමක් මේ කුඩු කියන්නේ. සමහර වාරණික කෝ අල්ලපුවා කෝ කියලා. ඉතින් මේ ජාත්‍යන්තර වෙළඳාම ඇතුලේ මේ අනාරක්ෂිත දරුවා, මේ නූගත් පුද්ගලයා, මේ නූගත් දරුවා හොඳට ඒගොල්ලෝ ඉලක්ක කරගන්න දන්නවා. අපෙන් ගැලවෙන ළමයා කෙලින්ම අර ජාත්‍යන්තර උගලට අහු වෙලා ඒ ව්‍යාපාරයට එකතු කරගන්න යාලා බලනවා. මුල් අවස්ථාවේදී සමහරලාට නොමිලේ දෙනවා කියලා කියන ඊට පස්සේ යාළුවා හරහා බෙදා ගන්නවා ඔය වගේ. ඉතින් මේකේ අපි අපේ අශෝක ධර්මසේන මහත්මයා
එකතු කරලා තියෙන තොරතුරු අපි නිරන්තරයෙන්ම ඒව පරිශීලනය කරනවා. ඉතින් පාසල් වලනුත් නොඑක් වර්ගයේ මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන බව ආරංචි වෙනවා. ඊට පස්සේ හැබැයි අපි ඉලක්ක කරන්නේ පුනරුත්ථාපන කාර්යාංශයේ විදිහට අවුරුදු 18ත් 60ත් අතර කණ්ඩායම. ඉතින් අපේ පුනරුත්ථාපන කාර්යාංශයේ සිදුවන කාර්යය ඔබ හොඳින්ම දැක්කා. මේ දැනුවත් කිරීමත් අපි ඔබ වෙත කරන්නේ ඒකත් අපේ කරමුණක් නිසා මේ 18යි 25යි අතර ළමයි පුද්ගලයන් මතට ඇබ්බැහි වෙච්ච අය අපි බාරගන්නේ වවුනියාව අපේ තිබෙන මධ්‍යස්ථානයේට. ඒ වගේම අවුරුදු 26යි 60යි අතර ප්‍රමාණය අපි බාරගන්නේ පොළොන්නරුවේ කන්දකාඩු ඒ ආකල්ප සංවර්ධන මධ්‍යස්ථානයේට. ඉතින් මේවා අධ්‍යයනය කරලා බැලුවම අපිට පේන දෙයක් තමයි අපිට එන මේ විෂමද්‍රව්‍ය හෝ මද්‍රව්‍ය පාවිච්චි කරලා එන අය අතරේ 50%ක්ම ඉන්නේ අවුරුදු 35 දක්වා කණ්ඩායම. අවුරුදු 18යි 25යි අතර 27ක් විතර ඉන්නවා. ඉතුරු කණ්ඩායම අපි අවුරුදු 25 26යි 34යි කණ්ඩායම. ඉතින් අපේ ඉලක්කය ඇත්තෙන්ම ඔන්න ඔය 70 ගාන පිළිබඳ සොයා බලලා ඒගොල්ලන් වෙනුවෙන් යම් විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීම සහ ඒගොල්ලන් අපිට පුළුවන් මේ මතින් ගලව ගන්න. අපි දැන් ගිය අවුරුද්දේ ඔක්තෝබර් 30 වෙනිදා අතිගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයේ රටම එකට මේ මත්ද්‍රව්‍ය වලට ලොල් වෙලා ඉන්න විකුණන සම්බන්ධ වෙන අතරමැදි සියල්ලටම ඉවත් වෙනු කියන වැඩසටහනක් ආරම්භ කරා. අපි අපේ මේ 2026 වැඩසටහන ක්‍රියාකාරී සැලැස්ම ඊටත් සමගාමීව එකතු කරා. ඒ වගේම සංයුක්ත සැලැස්මේ ලස්සන ජීවිතයක් කියන මාතෘකාවටත් එකතු කරා. ඊළඟට අපි බලන්නේ මේ කණ්ඩායම් දෙක, ඒ කියන්නේ වවුනියාවට යවන තරුණ කණ්ඩායමත් පොළොන්නරුවට යවන කණ්ඩායමත් අපි කොයි විදිහටද අපේ මධ්‍යස්ථාන ඇතුලේ පුනරුත්ථාපන ක්‍රියාවට නගන්නේ. ඔබට පේනවා ඇති අපේ ක්‍රියාවලිය ගත්තාම ඊටාම අපි සැලසුම් සහගතව මේ ක්‍රියාවලිය සිද්ධ කරනවා. පුනරුත්ථාපන ක්‍රියාවලිය අපි මේ දවස්වල යම් ආකාරයක ඉවැලුවේෂන් එකකටත් භාජනය කරලා තිබෙනවා. අපි අපේ කාර්යාංශයේ හැටියට චින්තන මණ්ඩලයක් නිර්මාණය කරලා මේ මාසයේ ඇත්තටම අපි ගිය මාසේ තමයි ඒක ආරම්භ කරන්න හිටියේ. නමුත් අපි රටම එකට වැඩසටහනට එකතු වීමත් එක්ක අපි මේ වැඩසටහන මේ මාසයේ මුල් සතියේදී දෙවැනි සතියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකදී අපි උත්සාහ කරන්නේ චින්තන මණ්ඩලයේ හැටියට මනෝවෛද්‍යවරු, සමාජ විද්‍යාඥයන්, අපරාධ විද්‍යාඥයන්, අධිකරණ නියෝජනය කරන අය, ඒ වගේම වෛද්‍යවරු නියෝජනය කරන අය ගෙන්නගෙන අපේ පුනරුත්ථාපන ක්‍රියාවලිය අගය කිරීම, තක්සේරු කිරීමේ වැඩසටහනකුත් මේ දවස්වල කරගෙන යනවා. නමුත් පවතින ක්‍රමය ඇතුලේ අපි මෙන්න මේ අපේ ක්‍රියාවලිය අපි ගත්තොත් එහෙම මෙන්න මේ න්‍යායට මාස්ලෝගේ අවශ්‍යතා න්‍යාය කියන එක අපි කවුරුත් දන්නවා. ඇත්තටම අපි යම්කිසි කාර්යයක් කරනකොට ලෝකයේ විද්‍යාඥයෝ කතා කරලා තියෙන දේවල් වලට අනුගත වෙමින් යම් ක්‍රියාවලියක් කරගෙන යනවා නම් ඒක ඊටාම සාර්ථක භාවයට පත් වෙනවා. මොකද පරිශන කරලා තමයි මේ න්‍යායන් බිහි කරලා තිබෙන්නේ. ඉතින් අපේ පුනරුත්ථාපන කාර්යාංශය අනිකුත් සමාජයට වැඩ කරන්න තියෙන ඍජුවම සිවිල් මිනිස්සු මුණ ගැහෙන ආයතනයක් විදිහට පොඩි වෙනසක් තියෙනවා. අපේ ආයතනවල හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන් එක්ක වැඩ කරන ගමන්ම සිවිල් නිලධාරීනුත් එකතු වෙනවා උපදේශන සේවයේ අංශේ. ඉතින් ඒගොල්ලන්ව රැක බලා ගැනීම, ආරක්ෂාව සපයා දීම, පුහුණු වැඩ කටයුතු කිරීම, උපදේශනය සැපීම කියන මේ සියලු කාර්යයන් සිද්ධ කරන්නේ අපේ හමුදා නිලධාරීන් ඇතුළු ඒ සිවිල් කණ්ඩායමක් එක්ක. ඉතින් අපේ මේ වැඩසටහන ඇතුලේ අපි ගත්තොත් එහෙම මෙන්න මේ න්‍යාය මාස්ලෝගේ අවශ්‍යතා පිරමීඩය අරගත්තාම මේ පිරමීඩයේ සෑම අවස්ථාවකම අපි අභිමුඛ කරගන්නවා, ඉලක්ක කරගන්නවා අපි කුමක්ද කරන්න ඕනේ කියන එක. අපි මූලික වශයෙන් ඔබ දකින්න ඇති මෙතනට අපි ළඟට එන ළමයා අපේ අම්මා තාත්තා ඊටාම ආදරෙන් කුඩා කාලේ මේ දරුපැටියේ කෙලියට එනකන් බොහොම ඉවසීමෙන් බලාගෙන හිටපු කණ්ඩායමක්. නමුත් පුළුවන් දේ හැමදේම කණ්ඩ බොන්න දීලා බලාගත්තා. ළමයා ලොකු වුණා. නමුත් යම් අවස්ථාවකදී ඔහු මේකට ඇබ්බැහි වුණා. ඉතින් අපි උත්සාහ කරන්නේ අපි තේරුම් ගන්න උත්සාහ කරන්නේ මේක රෝගයක් කියලා. මත්ද්‍රව්‍යයට ඇබ්බැහිම රෝගයක්. නමුත් ඔබ දන්නවා මේ රෝගය ඇතුලේ බොන අයත් ඉන්නවා, විකුණන අයත් ඉන්නවා, අතරමැද ඉන්න අයත් ඉන්නවා. නොඑක ආකාරයට මේකේ සම්බන්ධ වෙලා ඉන්න අය ඉන්නවා. ඉතින්
සැපොයිම නැවැත්වීම ඒහා සම්බන්ධ අධිකරණය පොලිසිය ඇතුළු ඒ කණ්ඩායම් සිද්ධ කරන අතර අපි කරන්නේ මේගොල්ලන්ගේ ඉල්ලුම අඩු කරන ක්‍රියාවලිය සිද්ධ කිරීම. ඉතින් මේ පුනරුත්ථාපන කාර්යාංශයේ පවත්වන කන්දකාඩු සහ සේනපුර වවුනියාව කියන මේ මධ්‍යස්ථාන තුනේදීම අපි ප්‍රධාන වශයෙන් මේගොල්ලන්ව හොඳ පුහුණු වීමකට ලක් කරනවා. නිරෝගීමත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අවශ්‍ය කරන පූර්ණ ආහාර වේලක් අපි ඒගොල්ලන්ට ලබා දෙනවා. ඒ වගේම දවස පුරාම මේගොල්ලන් පළවෙනි සති 2-3 යනකම් ඒගොල්ලන්ට අමාරුයි. අපි සරල භාෂාවෙන් කිව්වොත් එහෙම ඒගොල්ලන්ට මේ විරමණ ලක්ෂණ පෙන්නනවා, සික් එක හැදෙනවා කියන එක. ඉතින් මේ රූමි රූබන් වෛද්‍යතුමා අපි ගිය පාර ගාල්ලේ මේ පුනරුත්ථාපන මේ උපදේශන සංචිතය ඇති කරනකොට එතුමා අපිට කිව්වා ඇඟේ තියෙන ඕනෑම මල ද්‍රව්‍ය පිටත් වෙන්න පුළුවන් ඕනෑම ස්ථානයකින් සියල්ල පිටත් වෙනවා කියන. ඒ කියන්නේ හොට්ටු, සෙම, දහඩිය, ඒ වගේම අසුචි, මුත්‍රා මේ සියල්ල මේගොල්ලන් ওই පළවෙනි සති දෙකේ ඉවත් වෙනවා මේගොල්ලන් ඊටම අසීරු අවස්ථාව. ඒක මේ මධ්‍යස්ථාන වල ඉන්න අය දන්නවා. අපි ඒවට අවශ්‍ය අවස්ථාවන් වලදී වෛද්‍ය ප්‍රතිකාර දීලා ඒගොල්ලන්ව බලා ගන්න. ඊට අමතරව අපි ඒගොල්ලන්ට කන්න බොන්න දීලා නිදහසේ සති දෙක තුන ඉන්න දීලා ඊට පස්සේ අපි ඒගොල්ලන්ව මේ ආකල්ප සංවර්ධන වැඩසටහනකට යොමු කර ගන්නවා. තනිකරම මේ කියන්නේ සමාජ මනෝ ප්‍රතිකාර උපදේශන ප්‍රතිකාර වැඩසටහනක්. ඉතින් දවස හරියට ප්ලෑන් කරලා තියෙන්නේ. උදේ ආහාර වේල, දවල්ට ඒගොල්ලන්ට ප්‍රධාන වශයෙන් ජල චිකිත්සාව සහ චිකිත්සාව දෙන මුල් මාසේ ඊට පස්සේ ඒගොල්ලන් එදිනෙදා මෘදු කුසලතා වර්ධනය, නායකත්ව කුසලතා වර්ධනය, ඊට පස්සේ තම තමන්ගේ භාවනා, ව්‍යායාම, ක්‍රීඩා, පොතපත කියවන්න අවස්ථාවක් තියෙනවා, පුස්තකාල හදලා තියෙනවා. මේ ආදි වශයෙන් ඒගොල්ලන්ගේ දවසේ ඒගොල්ලන්ට පහසුවෙන් ගත කරගෙන යන්න අපි ඒ අවශ්‍යතා න්‍යායයේ තියෙන සියලු දේවල් අපි ඒගොල්ලන්ට ලබා දෙනවා. ඊට පස්සේ අපි මේගොල්ලන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා. අපේ තිබෙනවා දිස්ත්‍රික් සම්බන්ධී කාර්යාල 14ක් දැනට තියෙනවා. අපි මේ අවුරුද්දේ තව 3ක් ආරම්භ කරනවා. මේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලවලින් අපේ තේමාව තමයි මත්ද්‍රව්‍ය නිවාරණය, පුනරුත්ථාපනය සහ පසු රැකවරණය කියන එක. අපි මේගොල්ලන් අපේ මධ්‍යස්ථානයට බාර දෙනකොටම අපි පෙරවිපරමකුත් කරලා බලනවා මේගොල්ලෝ කොහෙන්ද ආවේ කියලා. ඒ වගේම මේගොල්ලන්ව පුනරුත්ථාපනය කරාට පස්සේ පසු විපරමක් ඒගොල්ලන් පස්සේ අවුරුදු දෙකකුත් අපි මේගොල්ලන්ව බලා ගන්නවා. පළවෙනි මාස 3 බලා ගන්න, ඊළඟට අවුරුදු 2ක් දක්වා මේගොල්ලෝ මොකද කරන්නේ කියලා බලා ගන්න. ඒ නිසා මේගොල්ලන්ට අවශ්‍ය කරන ආරක්ෂාව අපි මේකේ ඇතුලේ මේගොල්ලන්ට තිබෙනවා. අවශ්‍ය අවස්ථාවන් වලදී උසාවි ගෙනියන්න සිද්ධ වෙයි. ඒවත් කෙරෙන අවස්ථා ඒවත් තිබෙනවා හරියට කරනවා. ඉතින් ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා මේගොල්ලන්ට මේ කියන ස්නේහය, ආදරය, කරුණාව මේගොල්ලන්ට අහුම්කම් දෙන මිනිස්සු කණ්ඩායමක් ඕනේ කියන එක. ඉතින් අපි ළඟ ඉන්න උපදේශන නිලධාරීන් මණ්ඩලයක් මේ මධ්‍යස්ථාන තුනේම. ඉතින් මේගොල්ලන්ගේ ප්‍රශ්න අහනවා, ගෙදර තත්ත්වයන් අහනවා. ඒ වගේම නායකත්ව පුහුණු වැඩසටහන අපි එළියේ සම්පත්දායකයෝ ගෙනලා කටයුතු කරනවා. ප්‍රජා විශෝධන ඒකකේ අපිට ගොඩක් උදව් කරනවා දෙපාර්තමේන්තුව. ඊළඟට අධ්‍යාපන උපදේශකය නිලධාරි මහත්මියන් එනවා. ඒ වගේ අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ඉන්න ඒ පුහුණු උපදේශන නිලධාරීන්ගේ ඒ නීතිවලට ඒ උපදේශනයට යටත්ව තමයි අපි මේ උපදේශන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. අපි ඔක්කොම එකට ඉන්න ආයතන. ඉතින් හැමෝගෙම උදව්ව අරගෙන අපි උපදේශන නිලධාරීන් මේක ඇතුළේ ඉන්නවා. ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරන. ඉතින් මේකෙදි ඒ වගේම අපි මේගොල්ලන්ට මාස 3 කන්දකාඩු හිටියට පස්සේ අපි සේනපුරට යවනවා. එතන තෘතීය අධ්‍යාපනය ලබා දෙනවා. දැන් ඔබ දැක්කා මැණික් කැපීම, බේකරි නිෂ්පාදන, කොණ්ඩ කැපීම්, ෆෝක්ලිෆ්ට් ඒවා ඔක්කොම පුරුදු කරනවා. ඒ වගේම අපි වෘත්තීය පුහුණු අධිකාරිය සමග ගිවිසුමකට එළඹුණා. NVQ level 3 සහතිකයක් මේගොල්ලන්ට මෙතනින් පිටත් වෙනකොට අපි යවනවා. ඒ වගේම අපි පිටත් වෙන අයට අවශ්‍ය නම් උපකරණ කට්ටල ලබා දෙනවා ඒගොල්ලන්ගේ වෘත්තීය ක්‍රියාත්මක කරන්න. ඒ නිසා අපි ඒගොල්ලන්ට ඒ අගය කිරීම, ඒ ගෞරවය සියල්ල ලබා දීලා තමයි අපි එළියට යවන්නේ. ඒ නිසා ඒකත් එක්ක අපි දැන් බලාපොරොත්තු වෙනවා අපේ සංගණන වාර්තා අරගෙන බැලුවම මේ මත්ද්‍රව්‍ය නිවාරණයෙන් එළියට යන අය අපේ ආකල්ප සංවර්ධනය කරලා නායකත්වයේ ගුණ හඳුන්වලා දීලා වැඩ කරන්න උගන්වලා ඒ වගේම ඒගොල්ලන්ට අපි මේ හැමදේම කරලා දීලා එළියට යවුවට පස්සේ
මත්ද්‍රව්‍යයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙන ගාන 130ක 31ක වගේ ප්‍රමාණයක් තමයි දැනට තියෙන්නේ. ලෝකෙත් එහෙම තමයි. හැබැයි අපි මේ ආරම්භ කරලා තියෙන වැඩසටහනෙන් අපි බලාපොරොත්තු වෙනවා මේක ලබන අවුරුදු 2 යනකොට 140ට එහා ගිහිල්ලා. ඒ කියන්නේ මත්ද්‍රව්‍ය වලින් සම්පූර්ණයෙන්ම ඈත් වෙන කණ්ඩායම 140 ඉක්මවා ගන්න තමයි අපේ මේ උත්සාහය ඉදිරි අවුරුදු 2ේදී. ඉතින් අපි මේ මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් අපේ රට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් අපි ඒකෙදි මේ විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් පාසල් වැඩසටහන් පෝස්ටර් ව්‍යාපාර 50ක් පාසල් වැඩසටහන් 112ක් ප්‍රජා දැනුවත් කිරීම 24ක් අත්පත්‍රිකා බෙදා හැරීම 170ක් බැනර් ප්‍රදර්ශන වැඩසටහන් ඇතුළු ඒ වගේම විශේෂයෙන් අපි සමාජ මාධ්‍ය භාවිතා කරලා මිලියන 3.5ක් දැනුවත් කිරීමේ වැඩසටහනකටත් අපි සම්බන්ධ වෙලා තිබෙනවා. දිස්ත්‍රික් වශයෙන් අපි මුළු දිස්ත්‍රික්ක සියල්ල නියෝජනය කරන ආකාරයට අපි මේ වැඩසටහනොත් මේ සංවිධානය කරලා තියෙනවා. මේ වෙනකොට ඒවා කරගෙනත් යනවා. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමන්ලාගෙන් මෙහෙම දෙයක්. දැන් මෙතන ඉන්නේ ඔක්කොම ශාස්ත්‍ර මේ අධ්‍යක්ීම් තියෙන අය සහ මිනිසුත් එක්ක වැඩ කරන අය. පළවෙනියටම අපි බලාපොරොත්තු වෙනවා මේ පණිවිඩය ඔබේ ගමට ගෙනියන්න. මෙහෙම කාර්යාංශයක් තිබෙනවා. මේ කාර්යාංශයේ උසාවි නියෝගයේ මත එන අයත් ඉන්නවා. ඒ වගේම අපි ගිය ඔක්තෝබර් 16 වෙනිදා කන්දකාඩුව සේනපුර ආරම්භ කරා යම් කිසි පුද්ගලයෙක් ඉන්නවා නම් ප්‍රධාන වශයෙන්ම මේකට යටත් වෙන්නේ අවුරුදු 18ට වැඩි මතට අබ්බැහි වෙච්ච මුල් අවදී අය. ඊළඟට අවුරුදු 2ක් 3ක් මේ කුඩු බොන අය අවුරුදු 5ක් ඇතුළත කුඩු බොන මේ ඕනෑම කෙනෙකුට හිතෙනවා නම් මට මේකෙන් ගැලවෙන්න මේගොල්ලෝ ගැලවෙන්න සෑහෙන උත්සාහයක් කරනවා. මොකද රස්සාව කරන්න නැහැ, පෞල් ජීවිතය ගත කරන්න නැහැ, දරුවෝ බලාගෙන ඉන්නවා. ඔයගොල්ලෝ දැකලා ඇති සමහරට ඔයගොල්ලන්ගේ ගෙදර එහෙම කෙනෙක් නැති වුණාට ඔයගොල්ලන්ගේ නෑදෑ ගෙදරක ඇති කුඩු බොන අය. ඒ ගෙවල් වල ස්වභාවය අම්මගේ කරේ මාළේ ගලවගෙන ගිහලා රෙදි ටික විකුණලා ගෙදර පුටුව බයිසිකලේ මේ විකුණන්න පුළුවන් හැම දෙයක්ම විකුණලා විනාශ කරලා තියෙනවා. ඉතින් මේ ළමයාව අම්මටත් ඕනේ ගෙනහිල්ලා මධ්‍යස්ථානයකට ඇතුළත් කරන්න. අපි තියෙනවා එහෙම කැමැත්තෙන් එන අය මධ්‍යස්ථානයක් අපි හදලා තියෙනවා ආකල්ප සංවර්ධන මධ්‍යස්ථානයක් සේනපුර. ඉතින් ඔබට පුළුවන් ඔබේ ගමේ ඉන්න අයට උසාවි යන්න ඕනේ, පොලිසිය යන්න ඕනේ, ග්‍රාම සේවා නිලධාරිගෙන් සහතිකයක් අරගෙන මෙන්න මෙතනට ඔබේ දරුවා ගෙනත් බාර දෙන්න. අපි තම සත්‍යයක්වත් ගන්නෙ නැහැ. ඇඳුම් ටික දීලා, නිරෝගීමත් ලෙස කණ්ඩ දීලා මේකම බලාගෙන මේ මතින් අපි ඒ දරුවෝ ගලවනවා. ඔයගොල්ලෝ නිකමට හිතන්න අපේ මධ්‍යස්ථාන තුනේම 1000කට ආසන්න ප්‍රමාණයක් මේ කුඩු බොන ළමයි ඉන්නවා. කුඩු බීලා ආපු ළමයි ඉන්නවා. ඒ වගේම අපි තා ආඩම්බරයෙන් කියන්න කැමති අපේ මධ්‍යස්ථාන ඉතිහාසයවත් නැහැ. ඒ මධ්‍යස්ථානයක් ඇතුළට නැවත කුඩු ආව කියලා එකක් නැහැ. ඒක අපි ආඩම්බරේ අභිමාණයෙන් කියන දෙයක්. ඒ නිසා බය නැතුව ගෙනත් බාර දීපුවාම ඔයගොල්ලෝ නිකන් ගෙස් කරන්න 1000ක් පුද්ගලයෝ දවසට රුපියල් 1000ක කුඩු බිව්වොත් ඒ වගේම කුඩු අතරමැදි වශයෙන් වැඩ කරොත් ඔය 1000 අපි මාස 6ක් රඳවගෙන ඉන්නවා. මාස 3ක් එක කණ්ඩායමක් රඳවගෙන ඉන්නවා. ඕගොල්ලෝ බලන්න කුඩු බොන එක නවතිනවා. ඒ නිසාම බෙදා හැරීමේදී කවුරු හරි සම්බන්ධ වෙනවා නම් ඒව නවතිනවා. ගෙදර අම්මා තාත්තා දුක් විඳින එක නවතිනවා. ගමේ මහ ජනතාව දුක් විඳින එක නවතිනවා. අපරාධත් අඩු වෙනවා. මේ සියල්ල මේකෙන් සිද්ධ වෙනවා. ඒ නිසා මේ මත්ද්‍රව්‍ය මේ අපේ මධ්‍යස්ථාන වලින් කෙරෙන්නේ පුද්ගලයා පුනරුත්ථාපනය කිරීමක් වගේම සමාජයට ලොකු සේවයකුත් තියෙනවා. ඒ නිසා ඔබට පුළුවන් පළවෙනියෙන්ම මේ පණිවිඩේ ගමට ගෙනහිල්ලා මෙහෙම මධ්‍යස්ථානයක් තියෙනවා ගිහිල්ලා ඇරලවන්න කියන එක කියන්න පුළුවන්. දෙවෙනි එක අපි අර මේ අමාරු මානසික ඇබ්බැහිය කිව්වම ඔයගොල්ලෝ දන්නවා දැන් මේකෙන් මේගොල්ලන්ට මේ කුඩු බොන එකෙන් එළියෙන් පිටස්තර සතුටක් මේගොල්ලෝ ලබනවා. දැන් අපි සතුටු වෙන්නේ ඇත්තටම කට්ටිය මුණ ගැහිලා කතා කරලා කෑම කාලා ගමනක් ගිහිල්ලා ට්‍රිප් එකක් ගිහලා එහෙමනේ. මේ මේගොල්ලෝ උදකලා වෙලා කතා කරන්නේත් නැහැ, කන්න බොන්නෙන්නෙත් නැහැ වෙලාවකට මේ මත්ද්‍රව්‍ය නිසා 아무තු වෙන තෘප්තියක් ඒගොල්ලෝ ලබන්න පුරුදු වෙනවා. ඒක අපි මේකට හැබැයි කියලා කියන්නේ මේක કૃත්‍රිම එකක්. මේක කඩා ගන්න මේගොල්ලන්ට ඕනේ මේගොල්ලෝ නිකන් දම් වලකින් බැඳලා වගේ කටු කම්බි වලින් බැඳලා වගේ මේගොල්ලෝ ඉන්නේ.
අපි සම්පූර්ණයෙන් කරන්නේ මේ සමාජ මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර වැඩක් කරන්නේ. ඒතර ඔබ උපදේශකයෝ. අපිට ඔබේ උපදේශන සේවය අවශ්‍යයි. කොයි වෙලාවටද? අපේ පසු රැකවරණයට ඔබේ උපදේශනය අවශ්‍යයි. අපේ නිවාරණ වැඩසටහනට ඔබේ උපදේශනය අවශ්‍යයි. සමහර අවස්ථාවන් වලදී අපේ මධ්‍යස්ථානයේ සේවයට අපි ඔබ කැඳවන්න උත්සාහ කරනවා. අපි ඒ සඳහා ගම්පාසා ගාල්ල අප්‍රේල් මාසයේ එක් දින වැඩසටහනක් අපි පුහුණු වැඩසටහනක් ආරම්භ කරලා ඒ වගේම පොළොන්නරුවටත් අපි එනවා. අපි ඇවිල්ලා අපිට ඕනකමක් තියෙනවා මේගොල්ලන්ව මේකෙන් ගලව ගන්න සමස්ත උපදේශන සේවය පුළුල් කරන්න. මොකද අපි දැනට තිබෙන ක්‍රමය අනුව අපි බෙහෙත් දෙන්නේ නැහැ. අපි ප්‍රශ්න සාකච්ඡා කරලා ලං වෙලා ඒගොල්ලන්ට උදව් කරන එක කරන්න පුළුවන්. ඒකට අපි බලාපොරොත්තු වෙනවා මින් ඉදිරියට පෞල් උපදේශනයේ සවිශක්තිමත් කරන්න. මොකද අර මාස 6ක් ඉඳලා මාස 3ක් ඉඳලා එන එක්කෙනා මේ ගෙදර අම්මා තාත්තා මෙයාව බලා ගන්න පරිසරයක් හදනවා. මනසක් හදනවා. මේ දෙයකට ඇබ්බැහි වෙච්ච රෝගියෙක් අපි ගිහිල්ලා දැන් හදලා ඕගලන්ට එවන්න. අන්නයා බාර ගන්න අම්මා තාත්තා ගාව තියෙන කොන්දේසි විරහිත ආදරයක්. ඒගොල්ලෝ සෑම සතුටක්ම බලාපොරොත්තු වෙන තමන්ගේ දරුවගේ. සමහර අම්මලා අපිට හම්බ වෙලා තියෙනවා ඒගොල්ලෝ දිවිනසා ගන්න යනවා මේ දරුවගේ දුක දකින්න. සමහර අම්මලා තාත්තලා පපුව පැරිලා මැරිලා තියෙනවා. හાર્ට් එක කියන්නේ ඒක එතකොට නේද? ඒකට ඒගොල්ලන්ට වේදනාව දරා ගන්න. අපි ගෙදරින් අය පුරුදු කරනවා අක්කලා අයියලා නංගිලා මල්ලිලා මේන සහෝදරයා අර පෙර හිටපු මේ ඇබ්බැහියට පෙර හිටපු සහෝදරයා ලෙස පිළිගන්න හැටි අපි මේ පවුලයට කියලා දෙන්න ඕනේ. අපි ඒකට ඔබෙන් සහායක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ප්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහන් පාසල්, දහම් පාසල්, ඒ වගේම රාජ්‍ය ආයතන මේ හැම එකකටම දැනුවත් කිරීම වැඩසටහන් කරන්න ඕනේ. සමහර වෙලාවට ඔබව අපි සම්පත්දායකයන් වශයෙන් භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ දැනුවත් කිරීම සඳහා. ඒ විතරක් නෙමෙයි समूह ग्रुप काउंसलिंग කරන්න ඕනේ කමියුනිටි ඉන්ටර්වෙන්ෂන් එකක් ඕගොල්ලෝ කරන්න ඕනේ ප්‍රජාව දැනුවත් කිරීමක් කරන්න ඕනේ. ඒ හැම අවස්ථාවකටම අපි බලාපොරොත්තු වෙනවා ඔබට මේ අපේ පුනරුත්ථාපන කාර්යාංශයේ මගින් යම්කිසි පුහුණු වීමක් ලබා දීලා අපි ඔබව අපේ කාර්යාංශයේ අතිරේක සම්පත්දායකයන් වශයෙන් ඔබව යොදා ගන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේක අපිට මේ රටම එකට කියලා කිව්වේ ඒකයි. අපිට තනියෙන් පුනරුත්ථාපන කාර්යාංශය හැටියටවත් පරිවාසය හැටියටවත් එහෙම නැත්නම් බන්ධනාගාර අධිකාරිය හැටියටවත් අපිට මේවා තනියෙන් කරන්න බැහැ. නිසා රටම එකට මේ ප්‍රශ්නේ විසඳන්න නම් අපි හැමෝම එකතු වෙන්න ඕනේ. නිසා අපේ සංයුක්ත සැලැස්මේ මේ උපදේශන සංයුක්තය අපි උදාගත්තේ අන්නේ වැදගත් කාර්යභාරය ඉටු කර ගැනීම සඳහා. ඒ නිසා අපි මාස 6ක මේ වැඩසටහන කන්දකාඩු වගේ මධ්‍යස්ථානවල තියෙන ඒවා පළවෙනි මාසය ඇතුළත ඒගොල්ලෝ සාමාන්‍ය ජීවිතයට පුරුදු කරනවා. ඊළඟට දෙවනි මාසයේදී ප්‍රතිකාර සැලසුම් ක්‍රියාත්මක කරලා මත්ද්‍රව්‍ය භාවිතයේ අතාර්කික බව ඒවා අපි ඒගොල්ලන්ට වැඩසටහන් වලින් කියලා දෙනවා. තුන්වෙනි මාසයේදී ඒගොල්ලන්ගේ පෞරුෂත්වය වර්ධනය කරන වැඩසටහන් හදනවා. හතරවෙනි මාසයේ අපි වෘත්තීය පුහුණුවට එකතු කරලා පස්වෙනි මාසයේ වෙනකොට තමන්ගේ ඒ ගැටලු අඳුනා ගන්න අවස්ථාවක් ලබා දීලා ඊට පස්සේ 6 වෙනි මාසයේ වෙනකොට වෘත්තීය පුහුණුවෙන් ලබන සහතිකයක් අරගෙන එළියට යවලා අපේ දිස්ත්‍රික් සම්බන්ධී කාර්යාල වලින් නිලධාරීන් ලව්වා මේගොල්ලන්ව පසු රැකවරණයක් කරන විශාල වැඩසටහනක් අපි සිද්ධ කරන්නේ. ඉතින් මේක තමයි අපේ බලාපොරොත්තුව. ඔබට අපි කවුද කියලා අපි කිව්වා. අපේ වෙබ් අඩවිය අපි හොඳට සංවර්ධනය කරලා තියෙනවා. ඔබට ඒ හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. මේවැය අපි නම්බර ගහලා තියෙනවා දුරකථන අංක. ඒ අංක හරහා ඔබේ ගමේ ඉන්න ඕනෑම මතට ඇබ්බැහි වෙච්ච අයව අපිට ගෙනත් බාර දෙන්න. අපි ඒගොල්ලන්ව බලාගෙන එයින් අපි ඒගොල්ලන්ව මුදවලා දෙන්න වගකීමෙන් කියනවා. අපි ඒකේ මිනිස්යන්ට ලෙස සලකන රෝගීන්ට ලෙස සලකන වැඩසටහනක් අපි හදලා තියෙන්නේ. ඒ නිසා මත්තට ඇබ්බැහි වෙච්ච අය අපරාධකාරෝ නෙවෙයි. ඒගොල්ලෝ රෝගී. ඒ විදිහට ඒගොල්ලන්ගේ දිස බලන්න අපි ඒගොල්ලන්ට උදව් කරනවා. ඒ නිසා අපට ඕනෑම අවස්ථාවක බත්තර මුල්ලේ අපේ ප්‍රධාන කාර්යාලය තියෙනවා. ඒකට අමතන්න පුළුවන්. මෙහි නිලධාරීන් ඉන්නවා. ඒ නිසා පුළුවන් තරම් මේ පණිවිඩය ඔබේ ගමට ඔබේ කාර්යාලයට අරගෙන ගිහිල්ලා මතින් තොර රටක් ලස්සන ජීවිතයක් අපේ තරුණ පරපුරට ලබා දෙන්න එකතු වෙන්න කියන ගෞරවනීය විවෘත ආරාධනය ඔබට කරන සියලු දෙනාට බොහොම ස්තුතියි.